පියාණන් වහන්ස අප රටේ ජනතාව ඔබ වහන්සේගේ හස්තයට භාර කරමු. අධික වර්ෂාව නිසා, ගං වතුර නිසා, නායයන් නිසා පීඩාවට පත්වී සිටින සියලු දෙනා අද ඔබ වහන්සේගේ පාමුලට අපි ගෙන එමු. ස්වාමීනි, ඔබ වහන්සේ පිහිටවුව මැනව. පියාණෙනි, දැවෙන හදවත් ඔබ වහන්සේ සැනසුව මැනව. පවුලේ අය දේපල නැති වී දැඩි වේදනාවට පත්වී ඇති ඒ හදවත් වලට ඔබ වහන්සේගේ ප්‍රේමය දුන මැනව. ඔවුන්ට ශක්තිය දුන මැනව. මේ වෙලාවේදී ඔවුන්ට අවශ්‍ය කරන පිහිට ඔවුන්ට ඔබ වහන්සේ ලබා දුන මැනව. එමෙන්ම පියාණනි, පීඩාවට පත් වූ ජනතාවට සහනාධාර දීමට, උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින සියලු දෙනා, ත්‍රිවිධ හමුදාවද, පොලිසියද, අප රටේ නායකයන්ද ගැන ඔබ වහන්සේට ස්තුති කරමු. ඔබ වහන්සේ ඔවුන්ට තව තවත් මඟ පෙන්වුව මැනව. ඔවුන්ව ආරක්ෂා කරමින් ආශිර්වාද කළ මැනව. පියාණනි, තවමත් ඉහළ යන ඒ ජලකඳ ඔබ වහන්සේට භාර කරමු. ස්වාමීනි, සර්වලෝක මැවුම් කරුණි, යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ජලය ඉක්මනින් බැස යාමට සැලැස්ව මැනව. ජීවිත නැවත ගොඩනගා ගැනීමට ඔබ වහන්සේ මේ ලාංකික දරුවන්ට පිහිටවුව මැනව. අපේ දේශය සුව කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.